මුලින්ම සෙට් කේටි ෆින්ගර්ප්‍රින්ට් ඩිවයිස් එක මේ වගේ ඔන් වෙලාද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ මේකේ ඕකේ කියලා හරි නැත්නම් මෙනු හරි කියලා බටන් එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ මෙන්න මේ වගේ මෙනු එකක් බලා ගන්න පුළුවන්. එතකොට මේකේ අනිවාර්යෙන් මේ වගේ ඊතල ටිකක් තියෙනවා මෙනු එකේ හිට මෙහෙට යන්න. අපි මේකේ මෙන්න මෙතන කමියුනිකේෂන් කියන එකට තමයි යන්න ඕනේ. එතකොට මම ඊතල වලින් මේ වගේ ගිහිල්ලා කමියුනිකේෂන් කියන එකට ඕකේ කියන එක සිලෙක්ට් කරගන්නවා. එතකොට මේකේ තියෙනවා settings වර්ග ගොඩක්. Ethernet කියලා තියෙනවා PC connection, wireless network, cloud server setting. මේකේ Wi-Fi වලින් device එක connect වෙන්නේ නැත්නම් අපිට මේ wireless network කියන එක off කරගන්නත් පුළුවන්. ඇතුළට ගිහිල්ලා දැනට Ethernet විතරක් connect කරනවා නම් මේකේ මම IP address එක හදාගන්න හැටි වෙනවා. මේ පළවෙනි තියෙන option එක අපි select කරගන්න ඕනේ okay කියන එක ඔබලා. ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මේ වගේ IP address එක දාන්න පුළුවන්. එතකොට මේකේ පළවෙනි එකේ දාන්න ඕනේ මෙන්න මේ විදිහට 192.168යි 1.200 කියලා වගේ දාගත්තා නම් හරි. එතකොට මේක මෙන්න මේ වගේ okay කියන එක press කරාම අපිට edit කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ keypad එකෙන් type කරන්න තියෙන්නේ 192යි. ඊට පස්සේ automatically ඊළඟ එක select වෙනවා 168යි. ඊට පස්සේ 1යි. ඊට පස්සේ මේ ඉතලින් ඊළඟ කොටුවට යන්න පුළුවන්. ඊපස්සේ 200 කියලා මෙතන type කරන්න තියෙනවා. වෙන ඔයගොල්ලන්ගේ fingerprint device එකකට හරි computer එකට හරි මේ IP address එක already දාලා නම් තියෙන්නේ. එහෙම දාලා නැති IP range එක IP එකක් මේකට දාගත්තා නම් හරි. ඊට පස්සේ මෙතන okay කියන බටන් එක තියෙන press කරන්න ඕනේ confirm කරන්න. ඊට පස්සේ ඊතලෙන් පල්ලෙහාකට ගිහිල්ලා subnet mask කියන එකට මෙන්න මේ වගේ අර අපි කලින් type කරපු විදිහටම 255යි 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 බිඳුව කියන එක දාගන්න ඕනේ. එතන මම okay කරාම මේක හරියට type වෙලා තියෙනවා. මම ආයෙ පාරක් okay කරනවා. ඒක වෙනස් බිඳුව 4ක් හරි වෙන මොන හරි තියෙනවා නම් ඒක change කරගන්න ඕනේ. ඊට පස්සේ මම පල්ලෙහායකට ගිහිල්ලා ඒක තියෙනවා gateway කියලා. මේ තියෙන router IP address එක ඕගොල්ලෝ dialog router එකක් පාවිච්චි කරනවා නම් සමහර වෙලාවට මේක ඉන්නේ 8.1 කියලා. 192.168යි 8.1 කියලා. එතකොට SLT වගේ වෙන router එකක් use කරනවා නම් 1.1 කියලා එන්නේ හරියටම router IP address එක දාන්න ඕනේ. මේ router එකටම තමයි ඔයගොල්ලෝ fingerprint machine එක connect කරන්නේ. ඒ වගේම computer එකේ ZKD software එකට අදාළ computer එකත් මේ network එකම තමයි මේ router එකටම තමයි connect වෙලා තියෙන්න ඕනේ. නැත්නම් ඒ දෙක එකට communicate කරන්නේ නැහැ. ඊට පස්සේ okay කියන බටන් එක ඔබන්න තියෙන්නේ. මේකේ ඊට පස්සේ තියෙනවා DNS කියලා. DNS එකට මේකේ මොනවද change කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ communication port එක අපි වෙනස් කරන්න ඕනෙත් නැහැ. 4370 කියලා. ඊට පස්සේ DHCP කියලා තියෙනවා. DHCP කියන එක අපි off කියන එකට දාන්න ඕනේ. එතකොට මම මෙතන මේ වගේ okay කරොත් මේක on වෙනවා. ආයෙ පාරක් මේවා කරොත් off වෙනවා. මෙන්න මේ වගේ off කියන status එකේ තමයි ඒක තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ ටික හදලා මම මෙතන escape button එක ඔබනවා පොමුලට යන්න. ඊට පස්සේ මම wireless network එකකට ගිහිල්ලා පෙන්නන්න. ඒකත් off තියෙන. මේ වගේ wifi use කරන්නේ නැත්නම් ඒක off කරලා තියාගන්න එක හොඳයි. ඊට පස්සේ මේ වගේ settings ටික හදලා මෙන්න මේ වගේ මුලින්ම screen එකට ඇවිල්ලා device එක off කරලා එකපාරක් on කරලා ආයෙ පාරක් මෙනු එකට ගිහිල්ලා බලන්න ඒ settings ටික හරියට හැදිලාද කියලා. off කරලා on කරගෙන ආපහු මේ වගේ ගියාම ඒ settings ටික මේ වගේ හැදිලා තියෙනවා. එතකොට තමයි fingerprint device එකේ settings ටික complete වෙන්නේ.